තාම අපේ අරේ වෙන්නේ ඔය ඉන්නේ කියනකොට වේද. කොල්ලයිද මට 100 කියන්නේ. එන්න කොහෙද? බලන්න වැටුණා නේද? එහෙනම් මොකද නැගිටින්නේ? වැටුන්නේ නැත්තම්. වැටෙන්නේ වගේ ගියා. වැටෙන්නේ මේ ලීගාලි අටෝගෙන ගියවත්තේ කූරු තුනක් ගහගෙන මොකද කරන්නේ? කෑගන්න දෙපා. ඇයි? යෝ යත් මොකද කොහොමද කෑලි නේද? ඇයි කෑගන්න දෙපා? කොස්ස කැපුවා කියලා දැන් මට පොඩි කොක්කක් වැටිලා දිනුනේ ගෙදර. කොස්ස කැපුවා කියන්නේ ඕන පොඩි කොක්ක දාගෙන ඉති ඔයත් මොනවා කොන්නවද මන් දන්නේ නෑනේ. ඊළඟ අපි ආයෙ පත්තු වන්ද දේවා හදන්නේ. මේ මොකද්දයි මේ බේත් පොට්ටනියක් එල්ලලා ගෙවද්දි. බේත් පොට්ටනියක් නෙමෙයි. ඕනේ මේස් එකක් කොමරවත් දාති වැලිද? නෑ බැලි බේත් පොට්ටනේ නේ මේක ඇර බෝලේ. ඔය බෝලේ ඔය මේස් එකක් නෙදියේ. මේස් එක ඇතුලේ තමයි යන්නේ බෝලේ තියෙන්නේ. ඔයාට තේරෙන්නේ නැද්ද වන්ද කිසි දෙයක්? ඔය මොකද්ද දැන් ඔයා කරන්නේ? අර තිස්ස හැදීගෙන බෝලයක් එල්ලගෙන ගේ වැඩ. අර කොසු බෝලි තුනක් කපලා හිතෝගෙන බෑරි කෑල්ලක් ගහලා මොකද්ද කරන්නේ ඔයද? වැඩ කියලා කියන්නේ ඔයාට තේරෙන්නේ නැද්ද? බැලු බැලමට වා තේරුම් ගන්න බැයිද? මං ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනවා. අरे බේබි කාට වැඩ කරන්නේ වාරවල නේ ඔයා කියන්නේ එළිය ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නද කොල්ල හූ කියන්න ගත්තා මම මේ ඇත්තට කරන්නේ හොරේ ඔය දැන් ප්‍රැක්ටිස් කරලා ඔයා කොහෙද ඔය ගහන්න යන්නේ ක්‍රිකට් ඔය දන්නේ ද සීන්ස් එක මොකද්ද කියලානේ කොල්ල ටික ඊ ආවිල්ලා මට ඉන්වයිට් කරානේ සික්සසයිට් ටූර්නමන්ට් එකක් කරනවා කියලා මට කිව්වා ඔය ඕපන් කරන්න එන්න කියලා ඔබට 20 වෙනිදා තියෙන්නේ ඉස්ස තමයි තියෙන්නේ නැච්චි. දැන් ඔයා දැන් හදන්නේ ඒකද මේ ගිහිලා සෙල්ලම් කරන්නේ. ඔව්. නැත්නම් මොනවද? දැන් මේක ඔයාට නම් දැන් බෑනේ. ඔයාට ටිකක් අමාරුයි නේද? ඔයාට නැත්තම් මාත් එක්ක එන්න දිනුනා. ඕපන් කරන්න යන්න ඔයාට අමාරුයි. මොකද මට තියෙන අමාරු? ඉතින් මේකනේ ඉතින් දැන් ඔයාට අපිට වාගේ දුවලා වෙනලා සෙල්ලම් කරන්න බෑනේ මෙයා. මට ඉතසයි වයස දැන් මෙයා කොල්ලා. කොල්ලට උරුවා. අනේ මේ මගෙන් අහගන්නේ මොකද? අහගන්නේ නෙමෙයි මම ඇත්තට කියන්නේ. දැන් ඔයාට පුළුවන් ද ඩයිව් කරලා කැච් එකක් කියව ගන්න. අමාරුයිනේ ඩයිව් කරලා ඉතින් කෙලින්ම අරහෙ තමයි. අරහෙ කියන්නේ කොහාටද? ඔයාලට. අනේ මේ මගේ ලුණු අවුල අතු අහගන්නවා මොකද? එතන ඔය. අරි කොල්ලා ඔය. හරි ඕන්නේ. අපි හිතුව දැන් ඔයාට පුළුවන් ක්‍රිකට් ගහන්න දුවන්න පුළුවන් ද? අය මොකද දුවන්නේ? හරි අපි හිතුව දැන් අන්න හදිස්සියේ ඔයා ඉන්න 99 ඉන්නේ. හරි 99 100 ගහන්න එකයි. ඔයාට ක්වික් රන් එකක් ගන්න පුළුවන්ද? මොන රන් එකක්ද? ක්වික් රන් එකක්. විගාර චුක් ගාලා දුවන එක. ඔව් ඉතින් ඔයාට පුළුවන් ද ගන්න තනියම? අයි ඔයාට බෑනේ මේ ක්වික් රන් නෙවෙයි යන්නේ. හොඳට මේ දුව ගන්න තියෙන රන් එකේ පයින් ගින් අවුත් වෙනවනේ දැන් ඉන්නේ. මට බෑයි දෝක දුව ගන්න. හරි ඔයාට දුවයි කියමු. හරි දුවයි නෙවෙයි දුවන්න බුදල් සත්‍ය දෙනවා කියමු. ඔයාට හරියට හැකන පේනවා දැනේ ගිල්ලා කොහේ හරි දඩවඩ උංගාලා පුනා ඉතින් ඊට පස්සේ දෙන්නම අවුත්. දෙන්නම අවුත් ඊට පස්සේ ඔන්න දෙතියදී ක්‍රිකට් දන්න විදිය. දන්න? දෙන්නේ කවුත් වෙනවද එක සැරේ ක්‍රිකට් වල? නෑ කියලාද කියන්නේ? මේ පැත්තේ විකට් එක කඩනවා ටෙස් ගාලා. හරි දෙන්න මැද්ද වැටිලා නේ දැන් හැපිලා ඉන්නවනේ. මේ පැත්තේ විකට් එක කඩුවා ටෙස් ගාලා බෝලේ අනිත් පැත්තට පාස් කරා. ඒ පැත්ත කඩේ දෙන්නම අවුත්. ඔයා දන්න නීති. දෙන්නම අවුත් එතකොට. අවුත්. අනේ ඒ ඕගොල්ලන්ගේ ක්‍රිකට් වෙන්නේ. සිද්ධාගේ ක්‍රිකට් වල ඒවනේ. හරිද? ඔයා දන්නේ නැත්නම් මගෙන් අහගන්න. හරි දැන් ඒක වැඩක් නැහැ. දැන් ඔයා ඇත්තට කියන්නේ මට ඔය මොකටද ප්‍රැක්ටිස් කරන්නේ? කියන්නේ විනෝදයටද මොකද? නෑ කොල්ලන්ගේ මැච් එකට මට එන්න කිව්ව ඕපනින් කරන්නනේ. ඕපනින් තමයි මම දන්න කොල්ලන් කිව්වද උන්ට කවුද ඉන්නේ ඕපන් කරන්න එකක් නෑ. මම බැලුවා ඔතන කියන්නේ මම ඕපනින් තමයි ඉන්නේ. ඕපන් කරන්න යන්නේ. අනේ ඔයා දන්නේ නැතුවනේ කියන්නේ.
ඔය දන්නේ ඕපනින් නම් ඒ එනවා තමයි. ඒක හරි. ඒ වුණාද දැන් ඔයාට එන්න කිව්ව ක්‍රිකට් ගන්න දෙවෙන්නේ. ඈ? ඔව්. ඒ මොකද මට එන්න කිව්වා? මටත් එන්න කිව්වා. හරි. එන්න ඕ කියන්නේ. අපි දෙන්නට එන්න කියලා තියෙන මොකටද කියලා මම පස්සේ හිමීට ආලා දැනගත්තා. ආරංචි කරාද? ආරංචි කරලා ගල්නකොට මොකද එන්න කියලා තියෙන්නේ? මොකද? අර සව්කොල රැල් බෝල දෙකක් දෙනවා අතට උඩ පයින් තියෙන්නේ අතට චියර්ස් කරන්න. අපි දෙන්නට නටන්න එන්න කියලා තියෙන්නේ. එහෙනම් එතකොට ඕපනින් කිව්වේ? ඕපනින් තමයි ඉස්සෙල්ලාම ග්‍රවුන්ඩ් එකට එන්න ඕනේ අපිනේ එතකොට. ඒකනේ ඕපනින් කියන්නේ. යප්පෝ මම වයන්තක කිව්වෙත් නැතුව මම යන්නේ. ඔය කතා මම නම් බෑ කිව්වා. ඔයාට ඕන්නම් යන්න. මම මොකද කියන්නේ? නිකන් කොල්ලන්ට බයිට් වෙන්නේ. අපරාධි මියා මන් දෙක් ෂූස් දෙකුත් අරගත්තා. කදිසම නම් ප්‍රශ්නයක් නෑ. තනුජයන් ඉල්ලගත්තේ. ඒක නම් ආපහු දෙන්න බැරිය. ඔන්න මට කියන්නේ මතකුනේ. මොකද? අපි දෙන්න ඇවිල්ලා නැතුවත් අරුන්ගේ අපේ කොල්ලන්ගේ වැඩේ. ඔව්. ඇවිල්ලා 12.5 දෙනවකෝ 12 මාරක් දෙනවකෝ නටනවට. ඔව්. මාදි ආපෝ මාදි. ඔය කොල්ල මැත් ගහන්න ඕගෙන ඉස්කෙල් වල කට්ටිය එන්නේ මැච් එක බලන්න දෙවෙන්නේ. අපි නටනවා බලන්නේ 20ක් දෙනවා නම් මං කැමතියි වාක්‍යයන්කින් 20ක් දෙනවා නම් අපි යන්. ඔප්පෝ මම යන්නේ 20ක් නෙවෙයි කීයක් දුන්නා. සල්ලි වගේද මේ ආත්මගතත්වය කියන එක. ඔයාලා කියන්නේ අපේ දොරටි. ඔව්. මේ ලෝකේ බෝලයක් දන්නේ නැහැ නේ ඔයගෙන්. ක්‍රිකට් ගේම් දන්නේ. දැන් මේ ඊයේ වෙරේදාද වටවය වැච්ච ඔය බලනවා ඉතින් ඇවිත් සැරේට අර හොද්ද ලිපේ තියෙනකොට ඇවිත් බලන මම මොකද කරන්නේ කියලා. හරි. මගේ ළඟින් ඉතින් හෙල්ලෙන්නේ නැහැ නේ. ඉතින් දැන් බලන් ඉන්නකොට අවුට් වෙලා යනවනේ බැට්ස්මන්ලා. ඔව්. උගේ මූණත් හොඳ නැහැ විම් බලාගෙන චික්කගා යනවා. ඔව්. යනකොට මගේ ගහනවා එයා පැනදිලාද යන්නේ. ඉතින් ඔයා කිව්වේ නැද්ද එයාට? කියලා දුන්නානේ කියලා දුන්නාට ඉතින් ටික ටික දැන් දන්නයි. මොනවද කියලා දෙන්නේ? කියලා දුන්නා මම ඒ කොහොමද කියලා. 11 දෙනෙක් ඉන්නවා. ඔහොම කියලා දුන්නා. ඊට පස්සේ දැන් වගේ අහනවා. දැන් අපේ මුරේට කීයක් ගැහුවද? උගේ මුරේට දැන් තියෙන්නේ කියලා. මුරේ කියන්නේ? ඉනින් එකට අනි. දේවා කියලා දුන්නා මතක නෑ මොකද්ද කියලා. සෙරගේ ඉන්න වෙලාව ඔය එදිය කතා කරද්දී පා කියද්ද? මං කියලා තියෙන්නේ. දවස් ලැජ්ජාවයි වෙන්නේ. කියලා තියෙන්නේ ඔය අහන්න ඔයා දන්නවා වගේ ඉන්න කියලා. ඔව් ඔයාට කියන්නේ මටත් ඔය එකක් ගුණෑනේ. අපි ටෙස්ට් මැච් එකක් බලද. හරිද? මේ අයිල විනාඩි 5න් පාත මයෙන් අහන දිනුන්ද මං කොහේ අනේ දවස් 5ක් ගහනවා මේක. ඔයා මේ දිනන්න ඕනේ තග්ගා. ඔය තග්ගා එයාගේ ඉතින් දවසේ මැච් යාගේ දිනුන් දවසට අහන දිනින්ද? ඒ වටත් ඔයගේ වැඩක් පුරේ. ඒත් අපේ දොර තිවයි. මොකයි? ඔන්න මේ දවසක් ඔයගේ මම මැච් එකක් බල ඉන්නවා. ඉතින් බල ඉන්නකොට මගෙන් ඇවිල්ලා අහනවා මොකද්ද මේ මැච් එක? මං ගෝ මේ ටෙස්ට් මැච් එකක්. අයියෝ එහෙනම් වැඩක් නෑ. මම වෙයි ඕක දින්නත් වැඩක් නෑනේ. ඒක කියනවා යා. ටෙස්ට් මැච් එකක් දින්නේ අම්මෝ. ඔස්ට්‍රේලියාව එක්ක ටෙස්ට් මැච් එක. ඒක ඔස්ට්‍රේලියාවට ගහලා දිනනවා කියන්නේ ඒ කාලේ. මේ වටින මැච් එක. ඉතින් අනේ ඕක දින්නත් වැඩක් නෑනේ කිව්වා. මම මොකද? ඕක ඉතින් ටෙස්ට් කරන්න ගහන එකන්නේ. ඕක හරි එක කවද්ද තියෙන්නේ කියලා මට බලන්න. ටෙස්ට් මැච් එකේ ඉන්න. ඔය දී ඔයත් ඉතින් ඒ දවස්වලට වැඩි දන්නේ නැතුව ඇති ඉතින් ඔය දන්නේ නැත්te ඔයාට මම කියන්නම් අපි ක්‍රිකට් ගහපු ඇති ඒ කාලේ කොහෙද අපිට ඔය ඉතින් පැඩ්ස් හෙල්මට් ඒවනම් තිබුණේ නැහැ ඔයා ඔය පුවක් කොලයක් බෙදගෙන පුවක් කොලයක් වැන්දේ නැහැ අපි බෝලෙට බය නැහැ මේ අපි කඩුරු ගෙඩියෙන්නේ ගැහුවේ ඒ කාලේ සිං එකම තියෙනවා සිං එක තියෙනවා ගැටිනේ කඩුරු ගෙඩිය තියෙන්නේ දැන් ඔයාට කියන්න වෙලේ තමයි ගහන්නේ පායන කාලේ වෙල පොඩ්ඩක් අර මැදින් සුත්ත ඉවනල්ල ගලවල පොඩ්ඩක් ලෙවල් කරා රෝල් කරනවා රෝලර් එක දාලා රෝල් කරලා අපි නියමවට හදනවා පිච් එක හදලා ගහනවා මේවයි ඇලට ගැහුවොත් අවුට් හැබැයි ඇලට ඔව් මොකද කඩුරු ගෙඩිය පායලා පහල යනවා ගේන්න ඉතින් කෙනෙක් නැහැ හය කොහොමද හයක් ගන්න හය කියන්නේ මේවයි දැන් වෙලෙන් එපිට අයිනේ කැලේනේ කැලේට ගියොත් 6යි මහනියර පන්නොත් ඇති 4යි හරි කැලේටම යන්න ඕනේ බිමුජි බිමුජිගේ යන්නේ නැහැ නේ වෙලේ බෝලේ හරි එතකොට මහනියර පන්නොත් 4යි කැලේට මුඩින් ගියොත් ඉතින් ඔය වෙලේ හදියට ගස් තිබුණනේ කඩේ ගස් තේම තිබුණනේ පොල් ගස් ඉදන් තිබුණේ අයිනේ තිබ්බා ඉතින් ගස් වල වැදෙන කැච්ච ගන්නනේ ගස් කැච්චත් නෑනේ ගස් වල කොලේක හරි ගෑවුනත් ඔත්තු නෑ
හරි. ඉතින් ඔයගොල්ලෝ ගහලා දුවනවා ඉතින් ගස් වලට ගහලා. දැන් මෙහෙමයි ගහේ දැන් එක දවසක් ඔයාලට කියන්නේ මම කොහොමද ගහනවා කියන්නේ ඒ කාලේ මම මාර බැට්ස්මන් නේ. මට බෝලින් නම් එච්චර තියා මදි මස් පින. උරුත්තන්ට. ඔව් මං කුරු බෝලේ දාන්නේ මම. ඒ වුණාට මගේ බැටිං තමයි හොඳ කියලා කට්ටිය කියන්නේ. ඔයාලට කියන්නේ. ඔයා රයිට් හෑන්ඩ්ද ලෙෆ්ට් හෑන්ඩ්? ලෙෆ්ට් හෑන්ඩ්. වයි ඉස්සර රයිට් හෑන්ඩ් ගැහුවේ. පස්සේ මම ලෙෆ්ට් හෑන්ඩ් වුණා මොකද දන්නවද? ඒ පැත්තෙන් කැලේ ඒ කියන්නේ කුඹුරි මායිමට ළඟයි. හරි. ඒ බෞද්ධිය ළඟයිනේ. කැලේම 6යි අදිත් එක කැලේට වටනවා ගස් වල වටන ඔත්තු නෑනේ. ඔයා ඒ හින්දා ලෙෆ්ට් හෑන්ඩ් වුණා. ලෙෆ්ට් හෑන්ඩ් වුණා. ඔය. අයිද ඔයාට කියන්නේ දවසක් මම ගැව්ව කොහොමද දන්නද? බෝල 4ට ගැව්ව ලකුණු 20ක්. 20ක්? හයෝ කීයයිද? හයෝ ගැහුවේ නෑ එකක්වත්. හයෝ ගානේ 4 ඒවා. ගාල් බෑනි 4 ඒවා 4ක් ගැහුවොත් ඒ වනේ කියන්නේ පළවෙනි බෝලේ දැම්මා. ඔව්. ඒක විශ්කාර මිස් වුණා ඩඩ් බෝල්. ගහන්න බැරුවිය. ඊළඟ බෝලේ 6යි. නෑ හයෝ ගැහුවේ නෑනේ. ඊළඟ බෝලේ 1යි. එතකොට ඊළඟ බෝලේ එයා ගැහුව සිංගල් එකක් දෙන්න. නෑ ඊළඟ බෝලෙත් මම 1යි. ඔයා සිංගල් එකක් අතන් ඒ පැත්තට ගියේ නැද්ද? ගියා ආයේ මේ පැත්තට ආවා. මං හිතනවා හිටියේ. මම ලාස්ට් මෑන්ටනේ අනිත්තුන් ඔක්කොම අවුට් වෙලා. ඉතින් ලාස්ට් මෑන් කොහොමද? ලාස්ට් මෑන් හැවුචාස් අපි එහෙම තමයි ගහන්නේ. මොකද 11ක්ම නෑනේ කට්ටිය. හරි ඉතින් ඉතින් දෙනවා. ඉතින් දැන් ගෝන් ගහන ඊළඟ බෝලේ කෙලින්ම 18යි. ඔක්කොම 20යි එතකොට. එතකොට 18ක් ගැහුව එක බෝලකට? ඔව් ගැහුවගෙන දැම්ම බෝලයක්. යෝකර් එක දැම්මේ. යෝකර් එකද දහත? මම පැලක් ගැහුවා කොහොමද උඩින් ගිහලා ඔය පොතේ තියෙනවා වෙලට බරේලා පොල් ගහ. පොල් ගහේ හිටියා. හරි. ආදු නැගලා බෝලේ ගන්නකම් මම දෙව්වා කොහොමද දන්නවද? 18ක් දුවලා නැතර උනේ මට හති. 18 ෙදිත් අර බෝලේ යන්නේ නැහැ. ගාන නැගලා බෝලේ ගන්න. ගස් කැට් ඔට්ටුත් නෑනේ ගත්තට අවුටුත් නෑ. ඉතින් සනේ රේට් එක තරින්ද ඔයා 18ක් දුවලා වට මාන්සි වන්නේ එකයි. ආ ක්‍රිකට් ඉතින් දවසක් ඔයා කියන්නේ ක්‍රිකට් ඉන්නවට ගුටි කන්ද ඔයා මේක සරි. ඒ කියන්නේ මෙහෙමයි දෙව්ගස් සන්දියයි කම්මන වත්ත ගැහුව මැච්චේ. කොහෙද? ඔව්. ඔබේ මම ගිහලා ඉන්නවනේ මම ගත්තේ නෑ. මට ඉතින් ගොඩක් පුළුවන් හින්දා කට්ටිය ගෝ ඔය අද මැච් එක ගහන්න එපා අපිට පාඩේ කියලා ඒ පැත්තේ කට්ටිය මාව අම්පයර් තිබ්බේ. ඒ කියන්නේ මට පුළුවන් හින්දා අනිත් පැත්තට පාඩේ. ඔව් පවුනේ මෙයා කියලා පස්සේ මට ඒකල කිව්වා මම හිටියේ අම්පයර්. අපේ ගමනේ මෙයා මොනවා වුණත් මම මොකද වැඩේ දෙක දුවන්න කියනකොට බැන්න ඇවිල්ලා කට්ටිය. අම්පයර් බෑ ඒ දෙක දුවන්න කියන්නේ. ඊට පස්සේ ගලවදින් වයිඩ් එකක් දෙන්න කියලා ගැහුවා. ගලවදින්නේ මේ අදින්නේ ගල් දෙකක් දෙකත් තියලා පොල් පිටක් හේතු කරලා තමයි විකට් එක පොල් පිට ගල් දෙක තමයි වයිඩ් ක්‍රීස් එක. ගලවදින් මන් දීලා දැම්ම ඔන්නේ ගමින් දත්තුන්නේ ගම දාලා දුවන්න දෙන්නේ. අපි එන්න මෙයා හැබැයි ඔය සීන් එකෙන් පස්සේ එක හොඳක් සිද්ධ වුණා. මොකද්ද ඔයා ආයෙ මැච් ගහන්න ගියේ නැතුව ගෙදෙත් වෙලා හිටියා. ඒක තමයි හොත්. නෑ ICC එක කල්පනා කරලා ඔය යදී ගැන. ඒගොල්ලෝ කල්පනා කරලා ඒගොල්ලෝ තීරණයක් ගත්තා. ඔය දැන තීරණ. මොකද්ද? තෙද්දම් පයිගෙන ආයිත් පස්සේ තමයි ඔයාගේ කිව්වත්. ඔව්. ඔය ඉතින් හොදා පොඩි උන්ට කියන්නේ ගොඩවින්ද කියන කිසි හිතන්නේ. මොනවාද ගඩදින්ද? ඔව්. ඇත්තනේ ඔව්. ඉවරේ තවදම් පයා ඔයා මට කියන්නේ වාඩි. බොදනේ ඇත්ත. ගහන්න නෙවෙයි තියෙන්නේ. ඔය ගහන්න කියන්නේ. ආද මොකක් ගහනවද කියනද මට වතක් කුරි. මොකද? අපි එක දවසක් HSC එකේ මැච් එකක් බලන්න ගියා මේ ළඟදී. චන්දියක් කාවයි. මේ කයිලා ඉඳන් දැන් කෑ ගා චියර් කරන. දැන් මුදලි තමයි අපේ වැඩ කරු. එතකොට ඒ ළඟදී. ඔය දැන් දාන බෝලට ගහනවා මෙයා සිද්දු. සිද්දද? හරි. බයිලා දාන උතා කොය අට්ටෝ එහෙම දාන ඈ උගා එවනේ. චන්දිනේ. ඊට ඔන්න දැන් මුදලි දැම්මා නම් ආයෙ ඉතින් ආයෙ මොනවාද කිකි දැන් ඉන්නවා. වෙනකොල්ල දානකොට ගහනවා. ඔන්න මුදලිම දාන්න සෙට් වුණා. හරි මුදලිට දුන්න බෝල් ගන්න. බෝල් ගන්න දුන්නා. ඔන්න බලන්න කොහොමද කිය අපේ කොල්ලා දාන ඇති යනද ගහන ඉන්නවා. ඉන්නකොට මගේ යාළුවෙක් ඉන්න කිව්වා නෑ අයියේ දැන් මුදලි දැම්මත් ගහනවා ඒගොල්ලෝ ෆෝම් එකේ ඉන්නේ. මොනවාද ෆෝම්? ඒකට ගොල්ලට බැන්නද? එහෙම කියලා. මුදලි දැම්මත් අර කිව්වා වගේම ගැව්වනේ 4ක් දාව ගම. නෑ. මිනිහට කේන්ති ගියා. ඔලි දාන්න ඔත්තට දාන්න කියලා කොහොමද ගලවලා යන්න දාන්න කිව්වා.
දැම්මා. ඊනක දම ගලවලා ගියා. නෑ හතරක් ගැව්වා ඒක. නේ. මීයාට කේතිකා මුරලි උතා බෝලෙත් එක්ක පීයක් ගැව්වපන්. හරි චන්දියනේ නේද? තද වුණා මුදලීට ගැව්වා කොච්චර වුණා. ඉඩාවෙන්නත් බෑ. ඔව් ගායි. ඉනායෙන්දවා ගායි වගේ වෙලාවට හරිද? සගන හිටියා. මේක නෙමෙයි මම මේ කියන්නේ දැන් නැති බලන්ද හිතෙන්නේ නෑ නේද? ඇයි? නිකන් ලක්යක් නෑ ඔය නැත්තල. ඇයි? ඇයි කියලා අහන්නේ මෙයා ඉස්සර නැත්තල හොම නෙමෙයි නේ. ඔයාට මතක නැද්ද ඊට පස්සේ? බලන කට්ටියගේ ඇද? නැද්ද බලන්න කියන්නේ එකතරේ බැච්චක බලනකොට ඔප්පැන්නනේ. මොකෙත්? ගෞරි කෙනෙක් වැදේ දිරුවස්තරේ වැච්චක වැද්දට. ගෞරික වැද්දට බෑලා පාරි අද උදේ පස්සේ පොලිසිය ගල්ලගෙන ඇද්දු ගද්දලා තොප්පිය වහගෙන අරන් ගියේ. නෑ. ඔව්. පාරි වගේ දෝ නැත්නම් වාටත් වැඩක් නැති ඒවනි යන්නේ. වැඩක් නැද්ද මොකද ඉතින් ඒවගේ සිද්ධියක් දැන් නැතුව කියන හැටි ඔව් නරක දේවල්. ඒ දැන් මැච්චල නෙවෙයි. ඔය දැන් මැච්චල ඒක තියෙන්නේ. මතක නෑ ඔයා මොකද ඔච්චර අහන්නේ ඔය. මේ විකට්ටුත් තියෙන බෝලෙකුත් තියෙන බැට්ටෙකුත් තියෙන අපි දෙන්න වන් බම් පාරක් ගාවේ ගේ ඇතුලේද නෑ ඉස්සරහ මිදුනේ අපේ අප්පු මට ඉස්සරහ පේනවා දාන්නේ කඩුවලේ ඇටි කුකුල් ඇස් තියෙන්න ඕනේ මේ වෙලාවට ඉතින් බෝලේ වෙන්නේ නෑ මම ලයිට් එකක් දාලා තියෙන්නේ ලයිට් දාගද වේ ඔය දැන් කට්ටිය වැඩ ඇරලා යන වෙලාව කොල්ලෝ දකින්නවනේ ඔක් එහෙනම් කුස්සිය පැත්තට යන් නේ කුස්සිය පැත්තට යන් ඒ පැත්තේ ඉඳ තියෙනවා මේ මම බැට් එක ගේන්න ඔයා විකට් එක අරගෙන එතකොට මේ උදේට නැගලා බෝලේ ලියන්නේ කවුද මල් ලියන්න මල්ලි ඔයාගේ නම මොකද්ද මගේ නම ගාමින්ද එතකොට මේ මල්ලිගේ නම මොකද්ද මගේ නම සුනෙත් හරි එතකොට මේක හදන නංගිගේ නම මොකද්ද රොසෙට් ගමගේ එතකොට ලව්ව සතියේ තියෙනවා